හොඳයි ඊළඟ පියවර තමයි මේ ක්‍රියාමූලික පර්යේෂණ තුළ දැන් කලින් අපි ක්‍රියාත්මක කරා සැලසුම් සකස් කරා ක්‍රියාත්මක කළා. ඊට පස්සේ ක්‍රියාත්මක කිරීම තුළ වන වෙනස්කම් ඒ ළමුන්ගේ හරි ඒ සාම්පල් එකේ වන වෙනස්කම් අපි හඳුනා ගන්න ඕනේ. අන්න ඒක තමයි නිරීක්ෂණය කියලා කියන්නේ. ඒතර මේ දෙකම සමාන්තරව සිද්ධ වෙන්නේ. නමුත් ඒ සටහන් කිරීම අපි වෙනම ඒ ක්‍රියාකාරකම් වන ආකාරය බලලා සකස් කරන්න ඕනේ දෙයක්. right. එතනදී විශේෂයෙන් දැන් ප්‍රධාන ප්‍රශ්නේ තමයි කුමක් සිදු වේද කියන එක අපි හොයලා බලන්න ඕනේ. අපි සැලසුම ඒක ක්‍රියාත්මක කිරීම නිසා අර ගැටලුවක් තියෙනවා අපි හඳුනාගත්තා. ඒ ගැටලුව ක්‍රමයෙන් විසඳෙනවද නැද්ද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඒ සඳහා දත් එක් රැස් කරන්න ඕනේ. ඒතර දැන් මේක කියනවා වෙනස්කම් ප්‍රතික්‍රියා සහ ප්‍රතිඵල නිරීක්ෂණය කර සටහන් කිරීම. right ඒතර ඔබ්සර්වේෂන් යටතේ නිරීක්ෂණ යටතේ ප්‍රධාන වශයෙන් අපි මේ වෙනස්කම් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාකාරකම් වලට දක්වන ප්‍රතික්‍රියා මෙන්න ප්‍රතිඵලයන් නිරීක්ෂණය කිරීම කරන්න ඕනේ. අර නිරීක්ෂණ සටහන් අපි භාවිතා කරනවා නිරීක්ෂණ කිරීම සඳහා සමහර විට අපි ප්‍රශ්නාවලි සකස් කරලා දෙනවා. ඒ හරහා ලැබෙන ප්‍රතිපෝෂණයන් අපි ලබා ගන්නවා දත් විදියට. සමීක්ෂණ කරන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡා අපි ළමයි සමග සහ ඒ පරිශ්‍රණයට සම්බන්ධ වෙන ප්‍රජාව සමග එකතු කරගෙන විවිධ පාර්ශ්වයන් එක්ක සම්මුඛ සාකච්ඡා කරලා ඒ වෙනස්කම අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට පිරික්සුම් ලයිස්තු වැනි මෙවලම් භාවිතා කරන්න පුළුවන්. හොඳයි. එතකොට මේ නිරීක්ෂණය තුළ ප්‍රධාන අරමුණ වෙන්නේ ඒ කිසියම් රටාවක් තියෙනවා නම් ඒ ගැටලුව තුළ ඒ ගැටලුව විසඳාගෙන යනකොට නැත්නම් ඒ ගැටලුව හරහා අනපේක්ෂිත ප්‍රතිඵල නැත්නම් රටාවල් තියෙනවා නම් අපි ඒක හඳුනා ගන්න ඕනේ. ඒ ඔස්සේ තමයි අපි ඊළඟ පියවරයන් සැලසුම් කිරීම සිද්ධ වෙන්නේ. දැන් ඊළඟට ඔබ්සර්වේෂන් කරයින් පස්සේ එනවා මේකේ ඊළඟ පියවර රිෆ්ලෙක්ට් කියන එක පරාවර්තනය කිරීම. ඒතර පරාවර්තනය කිරීම යටතේ ප්‍රධාන ගැටලුව විදිහට තියෙන්නේ මෙතන ඔබ ඉගෙන ගත්තේ කුමක් වෙනස් කළ යුතුද? අර කලින් ඔබ්සර්වේෂන් හරහා අපි හඳුනාගත්ත දත්ත ඒවා විශ්ලේෂණය කරලා අපි මෙතනදී ප්‍රතිඵලයක් ගැන කියන්න ඕනේ. දත්ත සහ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න කියන එක වෙනවා. එතනදී අපි හඳුනා ගන්න ඕනේ මොකක්ද සාර්ථක වෙලා තියෙන්නේ මොනවද අසාර්ථක වෙලා තියෙන්නේ. අපි අරමුණු තියෙනවා ගැටලුව තියෙනවා ගැටලුව විසඳීම තියෙනවා. අපි ක්‍රියාකාරකම් තියෙනවා ඒ ක්‍රියාකාරකම් කිරීමේදී සාර්ථක වුණාද අසාර්ථක වුණාද නැත්නම් කොයි තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවද කියන එක අපි සටහන් කර ගන්න ඕනේ. ඒ රිෆ්ලෙක්ට් පරාවර්තන යටතේ. එතන ප්‍රවේශය නැවත කිරීම වෙනස් කිරීම හෝ පරිමාණය කිරීම තීරණය කරන්න පුළුවන්. නේ? දැන් මම කිව්වා මේක චක්‍රීයයි කියලා කියන සයික්ලික් ප්‍රොසෙස් එකක්. එතකොට එතනදී අසාර්ථක වෙලා තියෙනවා නම් ඒ අසාර්ථක වීමට හේතු බලලා සැලසුම වෙනස් කරන්න ඕනේ. සැලසුම වෙනස් කිරීම හරහා නැවත ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි ඒ ටික අපි සටහන් කරන්නේ ලියවෙන්නේ හොයලා බලන්නේ මෙන්න මේ පරාවර්තනය කිරීම කියන ස්ටෙප් එක යටතේ. බලන්න ඒක උදාහරණයක් පොඩ්ඩක්. උදාහරණේ තියෙනවා දැන් සොයා ගැනීම නේ. අපි මේ පියවරේදී අවශ්‍ය සොයා ගැනීම සටහන් කරන්න. සහභාගීත්වය වැඩි දියුණු වී ඇත. නැත්නම් සොයා ගැනීම කියන්නේ ප්‍රතිඵලය. අද අපේ ක්‍රියාකාරකම් නිසා ළමයි පාඩමට අවධානය වැඩි කරගන්න. හොඳින් සහභාගී වෙනවා. නැත්නම් කියවන්න හොඳින් පෙළඹෙනවා. සහභාගීත්වය වැඩි දියුණු වී ඇත. ඒ වගේම අපිට කියන්න පුළුවන් නමුත් ලැජ්ජාශීලී සිසුන් තවමත් පසුබට වේ. ඒකත් අපි හොයාගත්ත ප්‍රතිඵලය. අන්නේ ලැජ්ජාශීලී සිසුන් තාමත් පසුබට වීම නිසා තමයි අපි ඊළඟ පියවරකට යන්න වෙලා තියෙන්නේ. ඊළඟ ස්ටෙප් එකකට යන්නේ මර මොඩිෆිකේෂන් කරලා සැලසුම නැවත සකස් කරලා අපිට නැවත පියවරකට යන්න වෙන්නේ ඔන්න ඔය වගේ ප්‍රතිඵලයක් අපිට ලැබුණා. ඊළඟට තීරණ කියන එකත් එතනට එනවා. ඊළඟ වතාවේ ඔවුන් විශ්වාසවන්ත සමවයසී මිතුරන් සමග යුගල කරන්න. කියන්නේ ඊළඟ දෙවෙනි පාර අපි ක්‍රියාත්මක කරද්දී මෙන්න මේදී හරි මෙන්න මේක කරන්න කියලා අපිට තීරණයකට එළඹෙන්න පුළුවන්. අන්නේ තීරණයන් සොයා ප්‍රතිඵලයන් ලබා දීම තීරණයන් ලබා දීම වගේ දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ
පරාවර්තනය කිරීම කියන පියවර යටතේ.